ඉතින් ළමයි මෙන්න මේ විදිහට ඉන්ග්‍රීඩියන්ට්ස් තුන පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ පේස් පැක් එක හදා ගන්න. ඉතින් මේ easy පේස් පැක් එක ඔයාලට සතියට දෙවතාවක් තුන් වතාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාලගේ ස්කින් එකට ගොඩාක් හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ ස්කින් එක කවුරු පිච්චිලා නම් මේක ගොඩාක් හොඳ පේස් පැක් එකක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට කාපුටු ටිකක් එකතු කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ අපිට ඕන වෙනවා දෙහි. ඉතින් දෙහි පැක් තමයි දාන්න. දෙහි Hello guys, welcome back to my YouTube channel. ඉතින් ළමයි මගේ වීඩියෝස් එක subscribe කරලා දිගටම රැඳිලා ඉන්න. Hello guys, welcome back to my YouTube channel. මගේ යාළුවෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ළමයි ඔයාලට කොහොමද? මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න පැති කියලා. ළමයි ඕන්න වෙනද වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන තමයි මම අදත් ආවේ. ඉතින් මම අද වීඩියෝ එක ගෙනාවේ ගොඩාක් බිසි ඔයා වෙනින්ම තමයි. ඉතින් අපි ගොඩක් අය ජොබ්ස් කරනවානේ. ඒ වගේම තමයි ගෙවල් වල එක වැඩවලට අපි හිර වෙලා ඉන්නේ. එතකොට අපි ගැන අපේ ස්කින් එක ගැන හිතන්න අපිට ටයිම් එකක් නැහැ. ගොඩක් අය කියන කතාවක් තමයි ඒක. ඉතින් අන්න එහෙම කියන ඔයාට ඔයාගේ ස්කින් එක ගැන හිතන්න ටයිම් එකක් අරගෙන තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අපි හැමෝම රාට වොෂ් කරනවානේ. අනේ වොෂ් කරන ටයිම් එකෙන් විනාඩි 5ක් විතරක් වෙන් කරලා අපේ ස්කින් එකට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් තමයි අද මම ගෙනාවේ. ගොඩාක් ලේසි ට්‍රීට්මන්ට් එකක් අමුද්‍රව්‍ය 3ක් විතරයි අපිට මේකට ඕන වෙන්නේ. ඒ කියන්නේ කෝපි කුඩු, කහ සහ දෙහි බිඳු කීපයක් තමයි අපි මේකට ඕන වෙන්නේ. ඉතින් ගොඩාක් ලේසියෙන් හොයාගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් තුනක් මේක. ඉතින් මේ තුන ඉක්මනට කලවම් කරලා අපේ මූණට ගා ගන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් ගොඩාක් ලේසි ෆේස් පැක් එකක්. ඉතින් ඔයාලා try කරලා බලන්න පුළුවන්. අපි රැට ෆේස් පැක් එකක් දාන එකේ තියෙන වාසිය තමයි අපි උදේ ඉඳන් වැඩ කරලා මහන්සිලා අපේ ස්කින් එකේ කුණු දූවිලි තෙල් වගේ දේවල් රැඳිලා තියෙනවානේ. අන්න ඒ දේවල් නැති කරලා අපේ ස්කින් එකට ගොඩාක් හොඳ සත්කාරයක් දෙන්න පුළුවන් ටයිම් එකක් තමයි මේ රාත්‍රී සත්කාරය කියලා කියන්නේ. ඉතින් ඔයාටත් ගොඩාක් ලේසියෙම ගොඩාක් ඉක්මනින්ම කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් තමයි මේක. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේක හදාන්නේ, කොහොමද අපේ ස්කින් එකට ඇප්ලයි කරන්නේ කියලා. ඉතින් ළමයි ඔයා තාමත් මගේ වීඩියෝස් බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා මගේ ලස්සන වීඩියෝ එක්ක ටිකටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ළමයි දැන් වෙලාව රෑ 7යි හරිද? ඉතින් රෑ 7ට මම හදන මගේ ෆේස් පැක් එක තමයි පේන්නේ. ඉතින් මේක ගොඩාක් ලේසි හදන්න පුළුවන්. ජොබ් එකක් කරනවා. එතකොට ඔයාගේ ඉතර ගෘහණියක් නම් කොහොම වුණත් ඔයාලා වෙලාවක් නැහැ කියලා මේවා නොකර ඉන්න එපා. ලිස් ප්‍රොෆෙෂනල් එක ඔයාලා මේක ගොඩක් ඉක්මනින් කරනවා ෆේස් පැක් එකක් තමයි. හරි ළමයි එහෙනම් දැන් අපි බලමු මේ ෆේස් පැක් එක කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් අපිට හදාගන්න මෙන්න මේ කෝපි පැකට් එකක් ඕන. හරිද? ඔයාලට කැමති බ්‍රෑන්ඩ් එකකින් කැමති කෝපි පැකට් එකක් ගන්න පුළුවන්. මම සාමාන්‍ය පාවිච්චි කරන්නේ මෙන්න මේ කෝපි පැකට් එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට කාපුටු ටිකක් එකතු කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ අපිට ඕන වෙනවා දෙහි. ඉතින් දෙහි පැක් තමයි දාන්නේ. හරිද? ටිකක් අරගෙන මෙන්න මේ විදිහට ලොක් කරලා දාගන්නවා. ඒකට තියෙනවා මේ විදිහට ගොඩක් යුෂ තියෙන දෙහි ආකාරයක. හරි අපි මේ විදිහට දෙහි යුෂ දාගෙන මේක හොඳට මික්ස් කරගන්නවා. මේක චුට්ටක් දියාරුණා වැඩි වගේ මම මේකට ආයෙ කෝපි චුට්ටක් එකතු කරගන්නවා. හරි දැන් අපි පේස් පැක් එක කියන්නේ මේක විතරක් නෙමෙයි ඕනම පේස් පැක් එකක් අපි ඇප්ලයි කරන්න කලින් අපේ මූණ හොඳට ක්ලීන් කරගෙන ඉන්න ඕන. එතකොට තමයි මේ පේස් පැක් එකෙන් අපිට ගන්න පුළුවන් උඩරම රිසල්ට් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මම මගේ මූණ වොෂ් කරගත්තා. දැන් අපි මේක ඇප්ලයි කරන්න තමයි යන්නේ. ඉතින් ළමයි මෙන්න මේ විදිහට ඉන්ග්‍රීඩියන්ට්ස් තුනක් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ පේස් පැක් එක හදා ගන්න. ඉතින් මේ easy පේස් පැක් එක ඔයාලට සතියට දෙවතාවක් තුන් වතාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාලගේ ස්කින් එකට ගොඩාක් හොඳ ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ ස්කින් එක අවුවට පිච්චිලා නම් මේක ගොඩාක් හොඳ පේස් පැක් එකක්. හරි එහෙනම් දැන් අපි විනාඩි 30ක් මෙන්න තියාගෙන ඉන්න ඕන. විනාඩි 30කට පස්සේ හම්බෙමු. බයි බයි. හරි දැන් මේ විනාඩි 30කට පස්සේ මගේ ෆේස් පැක් එක මූණට හොඳට ඇබ්සෝබ් වෙලා තියෙන. දැන් අපි මේක රිමූව් කරන්න තමයි යන්නේ. ඉතින් අපි ෆේස් පැක් එක රිමූව් කරද්දී ඉස්සලා වොටර් ටිකක් අරන් මේක තෙත් කරගෙන ඉන්න. ඊට පස්සේ තමයි අපි මේක රිමූව් කරන්නේ.
ඉතින් ළමයි දැන් මේ තියෙන්නේ මගේ බේස් පැක් එක මම රිමූව් කරාට පස්සේ මගේ ස්කින් එක පේන විදිය. ඉතින් ළමයි චූටි yellow color එකක් තියෙනවා. ඉතින් මේක ඔයාලා දැන් මේක රැටනේ දාන්න. එතකොට ඔයාලා මේක හිතුව දෙයට ඔයාලගේ මූණ බේස් වොෂ් එකක් යූස් කරලා වොෂ් කරද්දී මේ කහ ගතිය නැති වෙලා යනවා. ඉතින් මේක ගොඩාක් හොඳ බේස් පැක් එකක්. ඉතින් easy බේස් පැක් එකක් ඔයාලට පුළුවන්. ඔයා ගොඩක් බිසි කෙනෙක් නම් මෙන්න මේ බේස් පැක් එක try කරලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට ගොඩාක් easy beauty tips ගොඩාක් තියෙනවා. ඉතින් ටිකටම මාත් එක්ක රැඳිලා ඉන්න. subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ඔයාලට bye bye.